ආයුබෝවන්. අද අපි කතා කරන්නේ ඉතිහාසය වෙනස් කරපු අත්වැරදීමක් ගැන. මේ අත්වැරදීම නිසා පිටසක්වල ජීවය ගැන අද වෙනතුරුත් නොවිසඳුණු අභිරහස් කතා ගොඩක් ඇති වෙලා තියෙනවා. මේ කතාව පටන් ගන්නේ මෙහෙම. 1947 ජූලි මාසයේදී නිව් මෙක්සිකෝවේ කාන්තාර ප්‍රදේශයකට යමක් කඩා වැටෙනවා. එන්ඩේරෙකුට Tamanගේ බැටළු ගාලේ තිබිලා අමුතු ලෝහ වර්ගයක් හමු වෙනවා. එක්සත් ජනපද හමුදාව මුලින්ම කිව්වේ ඒක පියාඹන පිරිසියක් කියලා. ඊට පස්සේ පැය 24ක් ඇතුළත ඔවුන් කිව්වේ ඒක හුදෙක් කාලගුණ විද්‍යා බැලුණයක් විතරයි කියලා. ඒ හදිසි වෙනස අත්වැරදීම ඉතිහාසයේ විශාලතම අභිරහස් වලින් එකක් නිර්මාණය කළා. ඒ තමයි රොස්වෙල් සිදුවීම. ඒක ඇත්තටම පිටසක්වල අභිවකාශ යානයක්ද නැත්නම් ප්‍රොජෙක්ට් මෝගල් කියන රහසිගත ඔත්තු බැලීමේ ව්‍යාපෘතියක්ද? දශක ගානකට පස්සෙත් ව්‍යාජ ලේඛන, වීඩියෝ සහ රජයේ වාර්තා මගින් මේ අභිරහස තවත් විශාල කළා මිසක් විසඳුවේ නම් නැහැ. ඔබ දන්නවා ඇති මේ වෙනකොට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයකට අනුව පිටසක්වල ජීවීන් හෝ හඳුනා නොගත් අභ්‍යවකාශ වස්තුන් ගැන ඇමරිකාවේ රහසිගත ලේඛන රැසක් ප්‍රසිද්ධ කරන්න පියවර අරන් තියෙනවා. ඒ විදිහට රහසිගත ලේඛන නිකුත් කළත් මේ රොස්වෙල් සිද්ධිය නම් තාමත් අභිරහසක්ම තමයි. ඉතින් කෙනත් ආනෝල්ඩ් විසින් පළමු පියාඹන පීරිසිය දැකීමේ සිද්ධියේ ඉඳන් ප්‍රොජෙක්ට් මෝගල් ගැන සත්‍ය සහ දැනට සිද්ධ වෙන එක්සත් ජනපද රජයේ UFO පරීක්ෂණ දක්වා සියල්ලම අද අපි මේ වීඩියෝ එකෙන් බලමු. 1947 ජුනි 24 වෙනිදා ගුවන් නියමුවෙක් සහ ව්‍යාපාරිකයෙක් වුණ කෙනත් ආනෝල්ඩ් වොෂින්ටන් ප්‍රාන්තයේ කැස්කට් කඳුකරයට ඉහළින් පියාසර කරමින් හිටියා. ඔහු දකිනවා අඩසඳ හැඩේ වස්තු 9ක් කිලෝමීටර 3ක් පමණ උසින් එකට පියාසර කරන විදිය. ඇස්තමේන්තුගත පැයට කිලෝමීටර 1900ක වේගයෙන්. ඔහු කිව්වේ ඒවා ජලය මතින් පැන යන පීරිසියක් වගේ චලනය වෙනවා කියලා. මාධ්‍ය මේ කතාව තෝරගෙන පියාඹන පීරිසිය කියන යෙදුම නිර්මාණය කළා. මේක සමර් ඔෆ් ද සෝසස් කියලා රට පුරා රැල්ලක් ඇති වෙන්න පවා හේතු වුණා. මේක තමයි පියාඹන පීරිසිය ගැන වාර්තා වෙන ඉතිහාසයේ පළවෙනි අවස්ථාව විදිහට සැලකෙන්නේ. මේ කාලයේදීම වගේ මැක් බ්‍රේසල් කියන ගොවිපළ හිමිකරුවෙක්ට නිව් මෙක්සිකෝවේ රොස්වෙල් ඉඳන් සතපුම් 75ක් විතර දුරින් පිහිටි Tamanගේ බැටළු තනබිමේදී අමුතු සුන්බුන් ටිකක් හමු වෙනවා. ඒ සුන්බුන් අතරේ ටේප් මගින් එකට අමුණන ලද ලෝහමය දඬු, ටින් ෆොයිල්, රබර් පටි සහ ඝනකම සහිත දිලිසෙන කඩදාසි වගේ ද්‍රව්‍යක කොටස් ඇතුළත්. 1947 ජුලි 7 වෙනිදා බ්‍රේසල් මේ ගැන රොස්වෙල් ෂෙරිෆ්වරයාට දැනුම් දෙනවා. ඔහු ඊට පස්සේ රොස්වෙල් යුද හමුදා ගුවන් කඳවුරට මේ ගැන දැනුම් දෙනවා. බුද්ධංශ නිලධාරියෙක් වුණ මේජර් ජෙසි මාසල් බ්‍රේසල් එක්ක ස්ථානයට ගිහිල්ලා එතන තිබුණ සුන්බුන් එකතු කර ගන්නවා. 509 වැනි බෝම්බ හෙළන කණ්ඩායම විසින් පියාඹන තැටියක් සොයාගෙන තියෙන බවට ඒ කඳවුරේ තොරතුරු නිලධාරී වෝල්ටර් හොට් ප්‍රකාශයක් නිකුත් කළා. මේ 509 වැනි බෝම්බ හෙළන කණ්ඩායමේ මූලස්ථානය වුණේ රොස්වෙල් යුද හමුදා ගුවන් කඳවුර නැත්නම් RAAF. ඉතින් 1947 ජුලි 8 වෙනිදා රොස්වෙල් ඩේලි රෙකෝඩ් පුවත්පත විසින් RAAF නැත්නම් රොස්වෙල් ආමි එයාෆීල්ඩ් එකෙන් රොස්වෙල් කලාපයේ ගොවිපලකදී පියාඹන පීරිසියක් අල්ලාගත්තා කියලා ලෝක ප්‍රසිද්ධ සිරස්තලයක් පළ කළා. මේ පුවත ලෝකයේම පුදුමයට පත් කළා. ඒකට ප්‍රධාන හේතුව වුණේ ඒ කාලේ පරමාණු බෝම්බ භාවිත කිරීමේ හැකියාව තිබුණු ලෝකයේ එකම හමුදා ඒකකය වුණේ මේ රොස්වෙල් ආමි එයාෆීල්ඩ් එකේ 509 වැනි බෝම්බ හෙළන කණ්ඩායම වීම. කොහොම වුණත් පැය 24ක් වගේ කෙටි කාලයක් තුළ හමුදාව Tamanගේ ප්‍රකාශය වෙනස් කළා. 8 වෙනි ගුවන් හමුදා බලකායේ අනදෙන නිලධාරී ජෙනරාල් රොජර් රේමි නිවේදනය කළේ ඒ වස්තුව රේඩාර් ඉලක්කයක් රැගත් කාලගුණ විද්‍යා බැලුණයක් විතරයි කියලා. ඊළඟ ප්‍රවෘත්ති සිරස්තලයේ වුණේ ජෙනරාල් රේමි රොස්වෙල් පියාඹන පීරිසියේ කොටස් එළියට ගනී කියන සිරස්තලය. සාමාන්‍ය ඇලුමිනියම් තීරු, ටින් ෆොයිල් වගේ පෙනුමක් තියෙන සුන්බුන් කොටස් රේමි සහ මාසල් විසින් අල්ලගෙන ඉන්න ආකාරය දක්වන ඡායාරූපත් නිකුත් කෙරුණා. ඒත් ඒක කාලගුණ විද්‍යා බැලුණයක් කියලා Taman විශ්වාස කරන්නේ නැහැ කියලා තමයි ගොවිපළ හිමිකරු වුණු බ්‍රේසල් විසින්ම මාධ්‍යවේදියෙකුට කියලා තිබුණේ. 1978 දී න්‍යෂ්ටික භෞතික විද්‍යාඥ ස්ටැන්ටන් ටී ෆ්‍රීඩ්මන් මේ සිද්ධිය නැවත හොයාගන්න කන්ම ඒක මිනිසුන්ගේ මතකයෙන් මැකිලා ගිහින් තිබුණා. කාලගුණ බැලුණයක් ගැන කතාව සත්‍ය වසන් කිරීමේ උත්සාහයක් බවත් ඇත්තම සුන්බුන් වෙනුවට බැලුණ එක සැබෑ කොටස් යොදාගෙන ඒ ඡායාරූප කෘත්‍රිමව සකස් කරපු ඒවා බවත් ජෙසි මාසල් ෆ්‍රීඩ්මන්ට කිව්වා. පස්සේ වෙනත් විශ්‍රාමික හමුදා සමාජිකයනුත් මේ පිටසක්වල අභ්‍යවකාශ යානය ගැන කතාවේ සමහර කොටස් තහවුරු කළා. ඒත් මේ ගැන අවිශ්වාස කරන අය නම් කියන්නේ සමහරු අවධානය දිනා ගන්න කරුණු අතිශයෝක්තියට නංවලා තියෙන්න පුළුවන් කියලා. 1980 දී චාල්ස් බර්ලිට් සහ විලියම් මුවර් විසින් රචිත ද රොස්වෙල් ඉන්සිඩන්ට් කියන පොතේ සැබෑ සුන්බුන් ඔහියෝවල ඩේටන් අසල රයිස්
වයිට්ෆීල්ඩ් කඳවුර වෙත රහසිගතව ගෙන ගියා කියලා කියනවා. 1984 දී ජනාධිපති හැරියස් ට්‍රූමන් විසින් පිහිටුවපු මැජෙස්ටික් 12 කියලා රහස් කණ්ඩායමක් ගැනත් ලේඛන පළ වෙනවා. හැබැයි පස්සේ ඒවා බොරු කියලා ඔප්පු වුණා. 1995 දී රොස්වෙල් වලින් පිටසක්වල මරණ පරීක්ෂණයක් පෙන්වන බව කියන වීඩියෝවක් ලෝකේ පුරාම වෛරල් වුණා. ඒකේ අධ්‍යක්ෂවරයා පස්සේ පිළිගත්තා ඒ චිත්‍රපටය බොරුවක් කියලා. 1994 සහ 1997 වසරවලදී එක්සත් ජනපද රජය වාර්තා දෙකක් නිකුත් කරනවා. ඒකෙදි සත්‍ය අනාවරණය වුණා. ඒ සුන්පුන් ප්‍රොජෙක්ට් මෝගල් කියන රහසිගත වැඩසටහනකට අයිති ඒවා. ප්‍රොජෙක්ට් මෝගල් කියන්නේ 1940 ගණන් වල අගභාගයේදී ඇමරිකානු ගුවන් හමුදාව විසින් ක්‍රියාත්මක කරපු අතිශය රහසිගත මිලිටරි ව්‍යාපෘතියක්. මේකේ ප්‍රධාන අරමුණ වුණේ සෝවියට් සංගමය විසින් සිදු කරන න්‍යෂ්ටික බෝම්බ අත්හදා බැලීම් වල ශබ්ද තරංග වායුගෝලය හරහා දුරස්තව හඳුනා ගැනීම. කොලොම්බියා විශ්වවිද්‍යාලය, නිව්යෝර්ක් විශ්වවිද්‍යාලය සහ වුඩ්ස් හෝල් සාගර විද්‍යා ආයතනය කියන ආයතනවල විද්‍යාඥයෝ සෝවියට් න්‍යෂ්ටික අත්හදා බැලීම් හඳුනා ගන්න ඉහළ අහසේ ප්‍යාසර කරන බැලුන භාවිත කළා. බ්‍රේසල්ගේ ගොවිපලේ තිබිලා හමු වුණ සුන්පුන් 1947 ජූනි මාසයේදී ඇලමෝගෝඩෝ ගුවන් තොටුපළින් අහසට මුදා හැරිය අඩි 700ක් දිග බැලූන රේඩාර් පරාවර්තක සහ ශබ්ද පටිගත කිරීමේ උපකරණ වලින් සමන්විත දෙක කොටස් බවයි කියවුනේ. 1997 වාර්තාව මගින් පිටසක්වල ජීවීන්ගේ සිරුරු ගැන කටකතාවට අදාළ කරුණුත් පැහැදිලි කළා. පැරෂුට් පරීක්ෂා කරන්න 1950 ගණන් වලදී ගුවන් හමුදාව විසින් ලැටෙක්ස් සමකින් සහ ඇලුමිනියම් අස්ති වලින් සමන්විත පරීක්ෂණාත්මක ආකෘති ටෙස්ට් ඩමීස් නිව් මෙක්සිකෝවට ඉහළින් රහසිගතව බිම හෙලන්න කටයුතු කළ බව තමයි එතනදී කියවුනේ. මොගල් ව්‍යාපෘතියට අදාළ අනතුර මේ ඩමීස් බිම හෙලීමේ සිදුවීම සහ වෙනත් සැබෑ අනතුරු ගැන මතකයන් සාක්ෂිකරුවන් විසින් එකිනෙක පටලවාගෙන තියෙන්න පුළුවන් කියලා ඒ වාර්තාවේ සඳහන් වුණා. අද වෙනකොට රොස්වෙල් වල 1992 දී විවෘත කරපු ජාත්‍යන්තර UFO කෞතුකාගාරයක් තියෙනවා. 1996 ඉඳන් වාර්ෂික UFO උත්සවයක් එහි පැවැත්වෙනවා. ඒත් කතාව එතනින් අවසන් වෙන්නේ නැහැ. 2017 අවුරුද්දේදී එක්සත් ජනපද නාවික හමුදාව සතුව UFO පිළිබඳ වීඩියෝ දර්ශන සහ AATIP කියන රහසිගත වැඩසටහනක් තියෙන බව නිව්යෝර්ක් ටයිම්ස් විසින් අනාවරණය කළා. 2021 දී එක්සත් ජනපද බුද්ධ්‍යංශත් කිව්වේ ගොඩක් UFO දර්ශන පැහැදිලි කරන්න බැරි දේවල් කියලා. මෑතකදී ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් පිටසක්වල ජීවේ හා හඳුනා නොගත් ව්‍යාසර වස්තුන් ගැන ඇමරිකානු රජයේ තෝරාගත් ලේඛන සහ වීඩියෝ දර්ශන ඇතුළු සාක්ෂි රැසක් ලෝකයට ප්‍රසිද්ධ කරන්න පියවර ගත්තා. පෘථිවියේ යුද කලාපවලට ඉහළින් සහ මහා මුහුදේ සබ්මරීන ආසන්නයේ අසාමාන්‍ය වේගයකින් ගමන් කරන පියාඹන පීරිසි හැඩයේ වස්තුන් ගැන වීඩියෝ දර්ශන සමහර වෙලාවට වර්ණ සහිත වීඩියෝ දර්ශන මේ සාක්ෂි අතරට ඇතුළත්. ඒ විතරක් නෙවෙයි 1967 දී හඳුනා නොගත් දිලිසෙන වස්තුවක් ඒ අසලින් ගමන් කරද්දී ඇමරිකාවේ මොන්ටානාවල මැන්ස්ට්‍රෝන් ගුවන් හමුදා කඳවුරේ මිනිට්මෑන් න්‍යෂ්ටික මිසයිලතගේ අභිරහස් විදිහට අක්‍රිය වීම ගැන තොරතුරු තියෙනවා. ඒ වගේම NASA ආයතනයේ ඒම්ස් පර්යේෂණ මධ්‍යස්ථානයේ සේවය කරපු භෞතික විද්‍යාඥයෙක් වුණ ආචාර්ය කෙවින් නූත් මේ කතාව නැවත නැවතත් කියලා තියෙනවා. 2025 දී නිර්මාණය කෙරුණු The Age of Disclosure කියන වාර්තා වැඩසටහන ඔබට නරඹන්න පුළුවන් නම් ඒකෙන් කියනවා ඇමරිකාවේ රජය අවුරුදු 80ක් තිස්සේ මානව නොවන බුද්ධිය ගැන සත්‍ය ලෝකයෙන් සංගවලා තියෙන බව. ඒ වගේම අනතුරට පත්වන පිටසක්වල යානාවලින් ඇමරිකාව තාක්ෂණයේ සොරා ගනිමින් ඉන්න බවත් ඒකෙන් කියනවා. මේ වාර්තා වැඩසටහනේ පෙනී ඉන්න ඇමරිකානු නාවික හමුදාවේ හිටපු සාගර විද්‍යාඥයෙක් වුණ විශ්‍රාමික අඩ්මිරාල් ටිම් ගැලවුඩෙට් කියනවා පෘථිවියේ සාගර කියන්නේ පිටසක්වල ජීවීන් හැංගිලා ඉන්න ස්ථානය කියලා. ජෙරෙමි කෝබෙල් කියන මාධ්‍යවේදියා විසින් මෑතකදී නිකුත් කරපු ස්ලීපිං ඩොග් කියන වාර්තා චිත්‍රපටයත් මේ ගැන තවත් අභිරහස් කතා ගොඩක් අපිට කියනවා. ලෝකයේ වඩාත්ම රහසිගත පරීක්ෂණාගාරයක් වන ලොස් ඇලමෝස් ජාතික රසායනාගාරයේ සයිබර් ආරක්ෂක ප්‍රධානියෙක් විදිහට සේවය කරපු පුද්ගලයෙක්ගේ පුත්‍රයෙක් විසින් ජෙරෙමි කෝබෙල් කියන මාධ්‍යවේදියාට ලබා දෙන රහසිගත ලේඛන ඇසුරෙන් තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. මේ රසායනාගාරය මුලින් ඉදිකලේ පරමාණු බෝම්බේ නිර්මාතෘවරයා විදිහට සැලකෙන රොබර්ට් ඕපන්හයිමර් විසින්. මේ රහසිගත ලේඛන අතරේ තියෙනවා ඉතාමත් වැදගත් ලේඛනයක්. UFO ගැන කතා කරන්නේ 1991 අප්‍රේල් 24 වෙනිදා ලොස් ඇලමෝස් ජාතික රසායනාගාරයේ දවස පුරා පැවැත්වුණු CIA, NSA සහ ඇමරිකානු යුද හා නාවික හමුදා ප්‍රධානීන් සහභාගී වුණ රහසිගත හමුවක් ගැන මේ ප්‍රසිද්ධියට පත් කරපු ලේඛනවල
තොරතුරු ඇතුළත්. ඒ වගේම අභ්‍යවකාශ ආරක්ෂක සහ න්‍යෂ්ටික පර්යේෂණ ක්ෂේත්‍රවල සේවය කරපු විද්‍යාඥයින් 11 දෙනෙක් මේ වෙනකොට අභිරහස් ලෙස අතුරුදහන් වෙලා හෝ මිය ගිහින් තියෙන බවත් අනාවරණය වෙනවා. ඒ අතර ඉන්නවා ලොස් ඇලමෝස් රසායනාගාරයේ ඉංජිනේරුවරයෙක්, පරිපාලන නිලධාරිනියක්, ඇමරිකානු ගුවන් හමුදාවේ මේජර් ජෙනරාල්වරයෙක්, නාසාවල ජෙට් ප්‍රොපල්ෂන් රසායනාගාරයේ අධ්‍යක්ෂිකාවක් සහ එහි විද්‍යාඥයෙක්, තාරකා භෞතික විද්‍යාඥයෙක්, භෞතික විද්‍යාඥයෙක්, ගුරුත්වාකර්ෂණය වෙනස් කිරීම ගැන පර්යේෂණ සිදු කරපු පර්යේෂකයෙක් සහ UFO පර්යේෂකයෙක්. මොවුන්ගේ මරණ සහ අතුරුදහන් වීමුත් හරියට හඳුනා නොගත් පියාසර වස්තුන් ගැන සංකල්පයේ තරමටම අභිරහසක්. හිටපු ජනාධිපති බැරක් ඔබාමා පවා වරක් පොඩ්කාස්ට් එකකදී කියනවා පිටසක්වල ජීවීන් කියන්නේ ඇත්තක් කියලා. හැබැයි ඒ ප්‍රකාශයෙන් පැය 24කට පස්සේ ඔහු නැවත නිවේදනය කළා තමන්ගේ දුර කාලයේදී නම් ඒ ගැන කිසිම සාක්ෂියක් දැක්කේ නැහැ කියලා. ඉතින් මෙහෙම බලද්දී රොස්වෙල් සිද්ධියෙන් ආරම්භ වුණ පිටසක්වල ජීවය පියාඹන පීරිසි ගැන අභිරහස දශක ගණනාවක් තිස්සේ ලෝකයෙන් පසන් කරපු UFO ගැන ඇමරිකානු රජයේ රහස් ලේඛන ලෝකයට අනාවරණය කිරීමෙන්වත් විසඳිලා නැහැ. ඉතින් පිටසක්වල ජීවය ගැන ඔයාට හිතෙන්නේ මොකක්ද? ඒ ගැන කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලා දන්න තොරතුරු අපිත් එක්ක බෙදා ගන්න ආරාධනා කරනවා. එහෙනම් අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.